මාත්‍යා අපේ නෝ මාත්‍යා මරුණන් පස්සේ මට තමයි වැඩේ කියලා උනේ. දැන් අය මගේ ඇත්තේ. කොහොනය ඈතට යන්න හිමාශය ඈතට යන්න නයා ඉන්නවා. නෑ මගේ නෙවෙයි. මාත්‍යා මරුණන් පස්සේ නලාව දැන් නෑනේ. නලාව නෑ. දැන් කොහොමද නයාන්නට වන්නේ කොහොමද? අනේ ඉතින් පෙට්ටියක් නෑ දැන් ඒකේ. ඇයි පෙට්ටියටම කොහොනේ? පෙට්ටිය කැඩුනා. කොයි කාලෙද? ඒ දවස්වලම බයිනත් කාලෙම කැඩුනා. එතකොට අලුත් පෙට්ටියක් ගන්න ඕන. නයා පෙට්ටියේ ඉන්න ඕන නැත්තම් මේ අපි කතා කරන්නේ ඔයත් එක්ක ඈ. එහෙම නෙවෙයි. මාත් ඒ දවස්වල අර මොකද ආමිට ටුන් කියලා එකක් තියෙන්නේ. ඒක නෝන කෙනෙක් තමයි සෙට් කරගෙන හිටියේ. ඌ ඒ දවස්වලම නටන බැරිලා ගියා. නටුන ඇටිල්ලට මැරුවේ. එතකොට මේ නම පොඩ්ඩක් කියන්න ඕන. මගේ ඔව්. ලිලිස්නියා. නම ඇහුවත් ආසෙ හිතෙනවා. කොහෙද පදිංචි වෙලා ඉන්නේ? දැන් ඉන්නේ තනමල්විල. නයා එතකොට? නයා අනුරාධපුරේ. නයා අනුරාධපුරේ. ඔයා තනමල්විල. දැන් ඉතින් මේ මහත්තුරු ගොඩාක් ඉන්නවා. ඒ මහත්තුරු නයි මගේනේ. නයා අරගෙන නටවල දෙන්නද? මට බයයි බෑනේ. නයා අතන කූඩුවට දායි දාන්නේ. කූඩුවේ හැමත් ඕනේ නයා නටවල දෙන්නම. නයා නටවමු අපි. මාත්‍ය අර ඇතුලේ අර කොටු කරලා තියෙන මෙහෙත් නයි ඉන්නවද? මෙහි නයි ඉන්නේ හුබස්සල. අර කොටු කරලා තියෙන මොකටද? පල්ල පූස කූඩු කරලා ඇති කරන්නේ. නයි ඉන්නේ හුබස්සල. නෑ මං හිතුවේ කොටු කරලා තියෙන නයි දාන්න කියලා. නෑ. ඔයාගේ නයා කොහොමද? ඔයාගේ නයා? මගේ නයයි. ඔව්. නයින් එක කතා කරන්නේ මම මාත්‍ය. වල්කම තමයි එන්නේ. ඔයා ඉතින්ම කෙනේ වුණේ. මගේ මාත්‍යනේ ටික නයා ඉන්නවා. ඔයාගේ දුක තේරෙනවා මට. නයා නටවන්න. නටවන්න මාත්‍ය අපි හොඳ නැටිලි කාර්යය තමයි. අනුරාධපුරේ නයා ඉන්න. මුතු අම්මේ. මේ නලාව නෑ සිංහල කතාවේ. DJ එක ගහලා දෙන්න නයාට ගවන්න. නයා කෙසේ වෙතත් එයා නටනවා. එහෙනම් බොහොමත් ස්තුතියි කියමි නයා. එහෙනම් බොහොමත් ස්තුතියි මෙන්න මේ